නේද? වෙසක් කූඩුවත් සරුංගලයක් ගේන්නේ චීනෙන් විදේශෙන් නේ. එහෙම අවශ්‍යතාවක් නැහැ නේ පුතාලා නේද? අපේ රටේ ඒවා සම්පූර්ණ තහනම් කරන්න එපා හරිනම්. ඇයි වෙසක් කූඩුවක් අපිට හදාගන්න බැරිද? වෙසක් කූඩුවක් හදන්න අමුසස් අපිට නැද්ද? තියෙනවනේ. හරිද? ඉතින් ඒවා අපේ මිනිස්සුගේ කම්මැලිකම හින්දා ඒ මිනිස්සු අපේ මාකට් එක අල්ල ගන්නවා. අපි දැන් ඉස්සර අපි මට මතක අපි පොඩි කාලේ අපි වෙසක් කූඩු හැදුවානේ. අපිත් ඒව හදලා තියෙයි. ඕගොල්ලෝ දැන් හදලා ඉස්කෝලේට. හැබැයි ගෙදර හදන්නේ නේද? වෙසක් කූඩු ඉස්කෝලේට හදනවා තරගෙට. හැබැයි ගෙදර තරගයක් නැහැනේ. ගෙදර කඩෙන් ගේනවා. බලන්නකෝ අපි ඉන්න තැන නේද? හරිද? ඒ නිසා වෙසක් කූඩුවක් සරුංගලයක් අපි විදේශයෙන් ගෙන්න අවශ්‍ය නැහැ. එහෙනම් මේවා ඩොලර්නේ යන්නේ පුතාලා. ඒවා සම්පූර්ණ සීමා කරන්න. පළතුරු බලන්න පළතුරු. අර විදේශේ පළතුරු ඔක්කොම ගේන්නේ මෙහෙටනේ. බහුතරයක් විදේශේ පළතුරුනේ. කෙසෙල් මෙහෙට ගේන්නේ නැද්ද විදේශෙන්? විදේශෙන් කෙසෙල් ගෙනන පුතාලා වැඩක් නේද කියන්නකෝ. ලංකාවේ කෙසෙල් කොච්චර තිබෙනවද? අකුණු වෙවි අහක යනවා. භාගයට භාගයක්. විදේශෙන් ඒවා ගේනවා. ඒවා සීමා වෙන්න එපා. දොඩම් බලන්න ලංකාවේ හොඳම දොඩම්. ඒව නම් ඉතින් විදේශීය ප්‍රෝග්‍රෑම් අපි ඒවට අහු වුණා. හරිද? අපි ෆුඩ් සිටි ගිහිල්ලා අර කහ පාට දොඩම් එක බෙලදී ගන්නවනේ. ගුණයක් තියනද කි? ගුණයක් නෙමෙයි අගුණයක් ඔගේ තියෙන්නේ. හැබැයි අපේ තිබෙන කොළ පාට දොඩම් මේ රසනෙත් වැඩි නේ. පැණි දොඩම් කියලා උන් දැකලත් නැතුව සමහරව කොල්ලා. දැකලාද පැණි දොඩම් කියලා වරගේ පැණි දොඩම්. රසනුත් වැඩි, ගුණනුත් වැඩි. ඒවා විනාශ වුණා. ඒවා ඉතින් පුතේ ඔය කහපාට දොඩම් එක නවත්තලා අපේ දොඩම් වගාව දිනු කරානම් පස්සේ වටිනාකමක් එන්නේ නැද්ද ඕකේ? ගුණයකුත් තියෙනවා රසයකුත් තියෙනවා නේද? ලෙඩුන්ටත් දෙන්නේ. සාමාන්‍යයෙන් ඔය කොළපාට දොඩම් මේ පැන දොඩම් කියලා එකට කියන්නේ. ඒව සම්පූර්ණ විනාශ වෙලා. ඒ නිසා පුතලා අපේ මේ ආර්ථික ප්‍රතිපත්ති අපි දන්නවා ලෝකෙත් එක්ක විවිධ ප්‍රශ්න තිබෙනවා. හැබැයි ආර්ථික ප්‍රතිපත්ති යම් ආකාර ටික ටික හරි අපි දෙන්න ගේන්න වෙනවා. ඒවා අනවශ්‍ය ලිහිල් කිරීම හරහා තමයි මේ ගැටලුවට උදා වෙලා තියෙන්නේ. ඒ පළතුරු ටික ගේනවා නේද? ඊට පස්සේ ඔය වෙසක් කූඩු පවා කියන තව කියන්න තරම් දෙයක් නැහැ නේද? ඒ නිසා අපේ රටේ එහෙම අපේ රටේ නිෂ්පාදන ගත හැකි දේවල් ගොඩාක් තියෙනවානේ. ඒවා විනාශ වෙලා.